නගරබද ජීවත් වෙන ඔයාලා මෙන්න මේ සතා අඳුරනවාද කියලා බලන්නකෝ. මෙයාට කියන්නේ ගැරන්ඩියා කියලා. ඇත්තටම ගැරන්ඩියා කියන්නේ සර්ප විශේෂයක්. ඇත්තටම ඇයි දන්නා නේද සර්පයෝ දකින්න බලන්න අල්ලන්න හරිම අප්‍රසන්න ගතියක්. හරි බයක් දැනෙනවා. අද මම ඔයාලට ගැරන්ඩියෝ ගැන කියලා දෙන්නම්කෝ. බලන්නකෝ මේ සතා ඇවිදින්නේ කොහොමද එයා හැසිරෙන්නේ කියලා. ඉස්සෙල්ලා වීඩියෝ එක පොඩ්ඩක් බලලා ඉන්නකෝ. දැන් අපි ගැරන්ඩියා ගැන ජීව විද්‍යාත්මක තොරතුරු ටිකක් බලමුකෝ. ගැරන්ඩියාට ඉංග්‍රීසියෙන් කියන්නේ ඔරියන්ටල් රැට් ස්නේක්. ඒ වගේම ඉන්දියන් රැට් ස්නේක් කියනවා, ඩාමන් රැට් ස්නේක් කියලාත් කියනවා. මේ තියෙන ගැරන්ඩියාගේ වර්ගීකරණය. එයා උරංග වර්ගයක් වෙනවා. ඒ වගේම එයා කොලුබ්‍රිඩේ කියන පවුලට තමයි අයිති වෙන්නේ. එයාගේ විද්‍යාත්මක නාමය තමයි ටයාස් මුකෝසා. මේ තියෙන ගැරන්ඩියාට කියන තවත් නම් ටිකක්. ගැරන්ඩියා කියන්නේ විස රහිත සර්පයෙක්. ඒ වුණාට කෝපාදුෂ්ට සතෙක්. එයා හපා කන්න බලනවා. හොඳට පරිණත වෙච්ච ගැරන්ඩියෙකු සාමාන්‍යයෙන් මීටර 1.5ත් මීටර 1.95ක් පමණ දිගට වර්ධනය වෙනවා. නමුත් ඩාමන් කියන ගැරන්ඩි වර්ගයේ ඉන්නවනේ ඒගොල්ලන් සාමාන්‍ය මීටර 2කට වඩා වැඩි දිගකට වර්ධනය වෙනවා. මීටර් 3.7ක පමණ දිගට වර්ධනය වූ ගැරන්ඩියෙක් හම්බ වෙලා තිබෙනවා. ගැරන්ඩිගේ සාමාන්‍ය බරපරාසය ගත්තොත් ඒ වෙන්න පුළුවන් ග්‍රෑම් 877 සිට කිලෝග්‍රෑම් 2.5ක් පමණ දක්වා. සාමාන්‍ය මේගොල්ලන් ජීවත් වෙන්නේ ආසියානු රටවල, විශේෂයෙන්ම දකුණු සහ ගිනිකොළු අධික ආසියානු රටවල. උණුසුම් ප්‍රදේශවල ජීවත් වෙන ගැරන්ඩි සාමාන්‍යයෙන් සුදු මැලි පාට වෙනවා. නමුත් ඔවුන් ජීවත් වෙන්නේ සීතල ප්‍රදේශවල නම් බොහෝ විට කළු පාට හුරු වෙනවා. බලන්නකො ඒගොල්ලන් ජීවත් වෙන ප්‍රදේශ ගැන තොරතුරු ටිකක් තියෙනවා. සාමාන්‍ය ගැරන්ඩි ලිංගිකව පරිණත වීම සඳහා මාස 9ක් පමණ කාලයක් ගත කරනවා. ඒ වගේම ඒ සතාගේ විශාලත්වය මතද පදනම් වෙනවා. මේට් වෙලා දින 53ත් දින 73කට පසුව බිත්තර දමනවා. වරකට දමන බිත්තර ප්‍රමාණය 7ක් හෝ 25ක් පමණ වෙන්නට පුළුවන්. බිත්තර දමන දින 59කට 60කට පස්සේ පැටවු එළියට එනවා. සාමාන්‍ය කැලෑවල ජීවත් වෙන ගැරන්ඩීන් වසර 11ක් පමණ ජීවත් වෙනවා. නමුත් සත්තු උද්‍යාන තුලදී එහෙම එයාලට ජීවත් වෙන්න පුළුවන් අවුරුදු 15ක් 20ක් පමණ. නමුත් ඒ විවිධ සාධක මත රඳා පවතිනවා. ඒ වෙන්න පුළුවන් ජීවත් වෙන පරිසර තත්ත්වය මත, ආහාර ප්‍රමාණය මත, ඒ වගේම එම පරිසරයේ විලෝපිකයන් සිටිනවද? පරිසරයේ රෝගී තත්ත්වයන් තිබුණත් ඒකත් බලපානවා. ගැරන්ඩියා මුළුමනින්ම මාංශ භක්ෂකයි. ඒ අතර මීයන් සිටිනවා, ගෙම්බන් සිටිනවා, කටුස්සෝ සහ කුරුල්ලන්, කුඩා කුරුල්ලෝ එහෙම ආහාරයට ගන්නවා. ඒ විතරක් නෙවෙයි කෘමි සතුනුත් එයාට ආහාරයට ගන්නට පුළුවන්. ගැරන්ඩියාට විලෝපකයන් සිටිනවා. ඒ අතර රාජාලියා, කබරයා, තලගයා වැනි සතුන්, සමහර විට දිවියන් වැනි ශීරපායි සතුන් ඉන්නවා. මෙයාලගේ ගහණය නම් එතරම් අඩුවක් දකින්නේ නැහැ. IUCN ස්ටේටස් එක වෙන්නේ ලීස් කන්සර්න් තත්ත්වය. ඒ කියන්නේ හොඳ තත්ත්වයක් තිබෙන එතරම් අනතුරුදායක තත්ත්වයක් නෙවෙයි කියන එක තමයි එහි තේරුම.